මොකද ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. අද නම් මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස chicken fried rice එකක් කඩේ රසටම ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ chicken fried rice එක හදන්න අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. මම මෙතන කීරි සම්බා වලින් බත් උයාගෙන අරගෙන තියෙනවා. chicken අරගෙන තියෙනවා. leeks carrot හීනියට කපාගෙන සුදු ලුණු සීනි ටිකක් තක්කාලි සෝස් ස්වල්පයක් සෝයා සෝස් ස්වල්පයකුයි කෑලි මිරිස් ටිකකුයි මම මේ වෙලාවේදී අරගෙන තියෙනවා. පළවෙනියට අපි chicken එක හොඳින් සීසන් කරගන්න chicken එකට සෝයා සෝස් ටිකක් එකතු කරගෙන පසුව අපි මේකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු ටිකක් එකතු කරගන්න. සෝයා සෝස් දාපු නිසා ලුණු කුඩු ස්වල්පයක් විතරක් මේ වෙලාවේදී එකතු කරගන්න. මොකද සෝයා සෝස් වලත් ලුණු රස තියෙන නිසා. ඊට පස්සේ අපි හොඳට මේ chicken ටික අතින් අනා ගන්න ඕනි. අනාගෙන ඉවර වෙලා chicken ටික සීසන් වෙන්න පැය භාගයක් පමණ අරන් තියාගන්න. එතකොට ටිකක් රස වැඩි වෙනවා chicken එකේ. ඊට පස්සේ අපි pan එකක් ලිපේ තියාගෙන pan එක හොඳට රත් කරගන්න. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න මේ වෙලාවේදී. pan එක හොඳින් රත් වුණාට පස්සේ තෙල් මේසෙ හැඳි 2-3ක් විතර මම මේ වෙලාවේදී එකතු කරගන්නවා pan එකට. තෙල් එක රත් වෙනකල් අපි රයිස් එකට අවශ්‍ය සෝස් එක හදාගෙන ඉමු. මම මෙතනදී කෑලි මිරිස්, සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි ටිකක් අරගෙන තියෙනවා. තක්කාලි සෝස් වලට සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. ඉන්පසු ඒකටම අපි කෑලි මිරිස් ටික එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික එකතු කරගත්තට පස්සේ සීනි මම නම් මෙලදී දේශ හැන්දක් පමණ එකතු කරගන්නවා. සීනි එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. සීනි ටික හොඳට දිය වෙනකල් මේක හොඳින් කලවම් කරගෙන වෙනම අරන් තියාගන්න. පසුව දැන් අපි සීසන් කරගත්ත chicken ටික අරගෙන රත් වූ භාජනයට chicken ටික එකතු කරගමු. chicken ටික හොඳ ලස්සන පාටක් එනකන් හොඳින් බැද ගන්න ඕන. chicken ටික හොඳින් බැදුනහම තමයි ගොඩක් රසවත් වෙන්නේ මේ rice එක. අපි chicken ටික වෙලාවක් හොඳින් ගන්නන් පාට වෙනකෙත් බැදගමු. මෙන්න මේ ගානට වගේ වෙනකල් chicken එක හොඳින් බැද ගන්න. දැන් නම් මගේ chicken එක හොඳටම බැදිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම මේ chicken එකටම සුදු ලුණු තලලා තියාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික එකතු කරගත්තට පස්සේ බී ලුණු ටිකත් මම මේ වෙලාවේදී එකතු කරගෙන බී ලුණුයි සුදු ලුණුයි මේ වෙලාවේදී හොඳට chicken එක බැදෙන්න දෙන්න. ඒක අපි හොඳින් කලවම් කරගෙන ඒ දෙක හොඳින් බැදෙන්න දෙන්න මේ වෙලාවේදී. ඒක චුට්ටක් රන්වන් පාට වෙනකටෙක් බැදුනට පස්සේ සුදු ලුණු ටිකයි chicken එක ලුණු ටික බැදුනට පස්සේ අපි මේ වෙලාවේදී මේකට අපි කපාගත්ත කැරට් ටික එකතු කරගමු. කැරට් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කැරට් ටික වෙලාවක් මේ විදිහට මඩගින්දරේ තියාගත්තට පස්සේ අපි මේ වෙලාවේදී ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඒක රස බලලා එකතු කරගන්න ගම්මිරිස් කුඩු ටිකක්. දැන් අපි මේ වෙලාවේදී හදාගත්ත සෝස් එක මේ මිශ්‍රණයකට එකතු කරගන්න. මේ සෝස් එකෙන් තමයි මේ රයිස් එකට ලොකුම රසක් එන්නේ. මම මේ වෙලාවේදී මේ ටික ඔක්කොම එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න. අදේ රසටම හදාගන්න පුළුවන් මේ සෝස් එකෙන් අපිට මේ chicken fried rice එක. ඊට පස්සේ අපි මේ වෙලාවේදී උයාගත්ත බත් ටික මම එකතු කරගන්නවා. මම මේ වෙලාවේදී කීරි සම්බා තමයි එකතු කරගන්නේ. ඇට වෙන්න හොඳින් උයා ගන්න ඕගොල්ලන්. බෙරි නොවන විදිහට බත් එක හොඳට උයා ගන්න ඕන. එතකොට තමයි රයිස් එක ගොඩක් රසවත් වෙන්නේ. මේ වෙලාවේදී ගින්දර ටිකක් වැඩි කරගන්න. ගින්දර වැඩි කරගෙන රයිස් එක හොඳින් කලවම් කරගන්න.
මේ වෙලාවේදී ගින්දර හොඳින් වැඩි කරලා බත් ඇට හොඳින් බැදෙනකන් හොඳින් රයිස් එක කලවම් කරගන්න. එතකොට තමයි ගොඩක් රසවත් වෙන්නේ. අන්තිමේදී අපි ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ටික එකතු කරගත්තට පස්සේ නැවතත් රයිස් එක කලවම් කරගන්න. දැන් නම් අපේ රයිස් එක ගානටම හැදිලා තියෙන්නේ. දැන් අපි මේ වෙලාවේදී ලිප ඔෆ් කරගමු. ඔයාලත් අනිවාර්යෙන්ම මේ රයිස් එක try කරලා බලන්න. කඩේ රසටම අපිට ගෙදරදී මේ රයිස් එක හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම රසවත්. මේ රයිස් එක කන්න වෙන කිසිම කඩයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලා හදලා බලයි කියලා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම මුණ ගැහෙනකම් එතකල් මං ගිහිල්ලා එන්නම්. මාව බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.